අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අමුද්‍රව්‍ය දෙකක් විතරක් යොදාගෙන ගෙදරදීම ලේසියෙන්ම හදාගන්න පුළුවන් ක්‍රීම් එකක් ගැන. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ වගේම මේකට මොනවද ඕනි කරන්න කියලා. මේ ක්‍රීම් එක හදාගන්න අපිට ඕනි වෙන්නේ කෝමාරිකා සහ හාල් පිටි. අපි මුලින්ම කෝමාරිකා මදේ අරගන්න ඕනේ. මේ විදිහට කෝමාරිකා කෑල්ල දෙකට කපාගෙන ඒකේ තියෙන මදේ හිමීට හැන්දක් භාවිතා කරලා සූරලා ගන්න ඕනේ. කඩේ ගන්න තියෙන කෝමාරිකා ජෙල් රුණොත් අපිට මේක සඳහා භාවිතා කරන්න පුළුවන්. කෝමාරිකා මදේ අරගත්තට පස්සේ ඊළඟට අපි කරන්න ඕනේ හාල් පිටි ටිකෙන් ටික මේකට එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න එක. ක්‍රීම් එකක් වගේ වෙනකන් හොඳට අපි මේක මික්ස් කරගන්න ඕනේ. මේක හොඳට මික්ස් කරගන්න ඕනේ හින්දා අපේ හාල් පිටි ටිකෙන් ටික තමයි එකතු කරන්න ඕනේ. ටිකෙන් ටික එකතු කරන ගමන් හොඳට කලවම් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට ක්‍රීම් එකක් වෙනකන් මිශ්‍ර කරාට පස්සේ අපි අනිත් හාල් පිටි ටිකත් එකතු කරලා ඒ ටිකත් හොඳට මිශ්‍ර කරගමු. මේ විදිහට හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකන් අපේ මිශ්‍රණය මික්ස් කරගන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් හදාගත්ත ක්‍රීම් එක ඉවත් කරන ක්‍රීම් කප් එකකට මේ විදිහට දාගන්න. අපි හදාගත්ත ක්‍රීම් එක මේ විදිහට තමයි තියෙන්නේ. අපිට මේක සතියක් ෆ්‍රිජ් එකේ දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක රාත්‍රියට භාවිතා කරනවා නම් ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. මේක භාවිතා කරන්න කලින් මුහුණ හොඳට පිරිසිදු කරගෙන ඊට පස්සේ මේක ගාලා රැට නිදාගෙන පහුවදා උදේට මේක සෝදලා ඉවත් කරන්න පුළුවන්. මේකෙන් වුණාට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ වගේම අපේ මුහුණේ දීප්තිය වැඩි කරගන්නත් මේක අපිට උදව් වෙනවා. ස්වභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙන අපි හදාගත්ත ක්‍රීම් එක කිසිම අතුරු ආබාධයක් නැතිව අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. මාසයක් විතර මේ ක්‍රීම් එක එක දිගට භාවිතා කරනකොට අපිට වෙනස බලා ගන්න පුළුවන්. ස්වභාවික විදිහට සමේ පාට වැඩි කරගන්න කැමති ඔයාට මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න කියලා ආදරෙන් මතක් කරනවා.